සුබ දවසක් ඔයාලා හැමෝටම. ඉතින් අදත් සාදරයෙන් පිළිගන්නවා නිවුස් ලංකා ඒජන්සි YouTube නාලිකාවට. ඉතින් ගොඩ දවසකින් ඔයාලට සුබ ආරංචියක් ගේන්න අපිට බැරි වුණා. මොකද මේ කලින් දිනවල තිබ්බ උත්සව සැනකෙලියත් එක්ක කියන්නේ අලුත් අවුරුදු උදාවත් සමග අපිට කියන්නේ විශේෂ තොරතුරු අපිට ලැබුණේ නැහැ. මොකද ගොඩක් ආයතන වහලා තිබ්බේ. කියන්නේ නිවාඩු තිබ්බා. ඒකින්ද අපිට ඒ තොරතුරු ඔයාලට නිසි පරිදි ගේන්න බැරි වුණා. ඉතින් අපි සමාභාජනය කරනවා ඒකට අපිට තොරතුරු දිනපතා ලබා දීමට නොහැකීම සම්බන්ධයෙන් මුලින්ම. ඉතින් අද තොරතුරක් ගේන්න බැලුවේ එක්තරම මම කලින් වීඩියෝ එකදී කරා මේ මාසයේදී මුදල් ලැබෙන කියන්නේ දෙවන සහ තුන්වෙනි සතියේ මුදල් ලැබීම සම්බන්ධයෙන් බලාපොරොත්තු තියාගන්න කියලා මම ඒක තොරතුරක් ඔයාලට ලබා දුන්නා. ඒ තොරතුරත් එහෙම තියෙන ගමන් ඊයේ පැවති යාපනයේ සහ මන්නාරමේ පැවති රැස්වීම් වලදී ජනාධිපතිතුමා පවසලා තියෙනවා තවත් ලංකාවේ ලක්ෂ 4කට අස්වැසුම සහන ඒ වැඩපිළිවෙල ලබා දෙන්න කටයුතු කරනවා කියලා. ඉතින් ඒක සුබ ආරංචියක්. ඒ කියන්නේ අලුතෙන් ඕගොල්ලෝ කාට හරි අස්වැසුමට ඒ ප්‍රතිලාභ ලබා ගැනීමේ බලාපොරොත්තුවෙන් සිටිනවා නම් ඒගොල්ලන්ට පුළුවන් ඉදිරියේදී ඒ ලක්ෂ 4ට ඇතුළත් වෙලා ඔයාලට ඒ අදාළ මුදල් ලබා ගන්න. ඉතින් ඒක සුබ ආරංචියක් ඕගොල්ලෝ හැමෝටම ඔයාලා දැනටමත් ඒ ගැන දන්නවා ඇති. ඊට අමතරව කියන්න තියෙන්නේ දැන් අර සහන බඩු මල්ල සම්බන්ධයෙන් විස්තරයක් ගියා. ඒක දැන් ඒගොල්ලෝ ඒ පිළිබඳ විස්තර අපිට කියයි. දැන් තමයි ඇත්තට මේ ආයතන මේ දිගින් දිගට වැඩ يعني කරගෙන යන පටන්ගෙන තියෙන්නේ. ඉතින් අපි මේ තොරතුරු අරගෙන ඔයාලට ඒ හම්බෙන තොරතුරු ඒ සැනින් ඔයාලට ගෙනහලා දෙනවා. ඉතින් ඔයාලගේ මොනවා හරි තියෙනවා නම් අහන්න ප්‍රශ්න විශේෂ දේවල් මගෙන් කීප දෙනෙක් ප්‍රශ්න අහලා තිබ්බා. ඒව ගැන සාකච්ඡා කරන්න ඕනේ. ඒ වගේ ඒවට පිළිතුරු අපි ලබා දෙනවා. ඒ අදාළ අංශ සමග සාකච්ඡා කරලා. ඉතින් හේතුව වුණේ අර උත්සව සමයත් එක්ක අදාළ ආයතන ගොඩක් එක වහලා තිබ්බේ. වහලා කියන්නේ ආයතන වැඩ කරා. නමුත් ආයතනවල තොරතුරක් ලබා ගැනීම අපිට අපහසුතාවයක් ලැබුණා. ඒකයි ප්‍රශ්නේ උනේ. නැත්තම් ඔයගොල්ලන්ට අහන තොරතුරු ලබා දෙනවා. තව මීට අමතරව කීප දෙනෙක් යොමු කරලා තිබ්බ ප්‍රශ්නයක් ඒගොල්ලන්ගේ පවුලේ දරුවෝ ඉන්නවා මෙච්චර ප්‍රමාණයක් සහ ඒගොල්ලන්ට තාමත් ඒ අස්වැසුම කියන එක ලැබුණේ නැහැ. ඊට අමතරව තව තියෙනවා අස්වැසුම කලින් ලැබිලා ඒක ඒගොල්ලන් අත්තිරවල තියෙනවා කියලත්. ඉතින් ඒවා පෞද්ගලිකව ඒ තොරතුරු අපි හොයලා බලන්න ඕනේ. ඉතින් ඕගොල්ලන්ට පුළුවන් නම් අපිට මේ මැසේජ් එකක් දාන්න ඕගොල්ලන්ගේ නම්බරෙත් එක්ක කන්ටැක්ට් නම්බරෙත් එක්ක අපි ඒ ඔයාගේ කන්ටැක්ට් නම්බරයට කතා කරලා බලන්න ඔයාගේ මොකද්ද ඇත්තටම ප්‍රශ්නේ කියලා. ඊට පස්සේ ඒ තොරතුරු ඒ අදාළ අංශත් එක්ක සාකච්ඡා කරලා අපි බලන්න මොකද්ද මේකට හේතුව කියලා. ඉතින් ඒ වගේ ඔයාලට අපිට උපකාරයක් කරන්න පුළුවන්. ඉතින් ඔයාලගේ තියෙනවා නම් මේ නම්බර එකක් අපිට කමෙන්ට් එකකින් ඒ කන්ටැක්ට් නම්බර එක ඔයාගේ දාන්න. ඒ කියන්නේ ෆෝන් නම්බර එකක් හරි මොකක් හරි තියෙනවා නම් එතකොට අපි ඔයාට ඒක කෝල් එකක් අරගෙන ඔයාගේ විස්තර අහලා මොකද්ද ඔයාට තියෙන ප්‍රශ්නේ කියන ඒක දැනගෙන ඒ ඔයාගේ තියෙන ප්‍රශ්න වලට පිළිතුරු ඒ අදාළ අංශ සමග සාකච්ඡා කරලා ඔයාලට ලබා දෙන්න පුළුවන්. ඉතින් ඒ උපකාරය අපිට කරන්න පුළුවන්. ඉතින් අද දවසේ ඉතින් මේ වීඩියෝ එක ගෙනාවේ ඇත්තටම නිවුස් ලංකා ඒජන්සි YouTube නාලිකාව හරහා ඔයාලට විශේෂ තොරතුරු මොකක් හරි ලබා දෙන්න ඕනේ හැමදාම. මොකද ඔයගොල්ලෝ රැඳිලා ඉන්නවා මේ නාලිකාවත් සමග දිගින් දිගටම. ඉතින් ඒ විදිහටම ඉස්සරහටත් ඉන්න ඔයාලට හැකි හැම සත්‍ය ඒක නිර්වද්‍ය තොරතුරු හැකි ඉක්මනින් අපි ලබා දෙනවා මේ නාලිකාව හරහා. වැඩි දේවල් අපි කතා කරන්නෙත් නැහැ. ඒ කියන්නේ අනවශ්‍ය දේවල් මේ කතා කරන්නෙත් නැහැ. අදාළ තොරතුරු විතරයි ලබා දෙන්නේ. ඉතින් thank you. ඒ කියන්නේ බොහොමත්ම ස්තුතියි ඔයාලා රැඳිලා හිටියට අපේ නාලිකාවත් සමග. එහෙනම් ඔබලා හැමෝටම සුබ දවසක්. හෙටත් මේ වෙනම වීඩියෝ එකකින් හමු වෙමු.